subscribe to my channel. Hi, කොණ්ඩේ කැවුම් හදන්න යන්නේ. මේ වගේ භාජනයක් ගන්නවා. මේ තියෙන සූදුරු. පිටි මේ හාල් ටිකක් දියේ දාලා මම පිටි හදාගත්ත හාල් පිටි. සීනි. මම හකුරු ටිකක් දිය කරලා පැණි හදාගත්තා. ඔයගොල්ලන්ට පැණි තියනවා නම් එහෙම ගන්න පුළුවන්. මම මේ ෆස්ට් ටයිම් හදන්නේ. try කරලා බලනවා කොණ්ඩේ කැවුම. වතුර ටිකක් දාලා දිය කරා. සූදුරු ටික දැම්මා. සමහර අය මාදුරුත් දානවා. දෙකම තිබ්බේ නෑ මට. ඒකින්ද මම ඉතින් සූදුරු විතරයි දැම්මේ. ලුණු චුට්ටක් දානවා. හාල් පිටි ටික එකට දාලා හොඳට මික්ස් කරනවා. කැඩ නැති වෙන්න. ඊට පස්සේ මම පාන් පිටි දැම්මා. ඒකත් හොඳට කැඩ නැති වෙනකම් මික්ස් කරගන්නවා. මම මේ පේස්ට් එක සාමාන්‍ය ගානකට වැක්කිරෙනකම් හදාගත්තා. ගොඩාක් දියට නෙමෙයි සාමාන්‍ය ගානට. මෙන්න මේ ගාන තමයි තෙල් දාගත්තේ. මෙන්න මේ හැඳි වලින් කූරු වලින් තමයි මම කොණ්ඩේ කැවුම හදන්නේ. මෙන්න මෙහෙම පිටි චුට්ටක් දාලා බලනවා තෙල් එක රත් වෙලාද කියලා. රත් වෙලා නම් මේ පිටි චුට්ට උඩට එනවා. මේ මගේ පළවෙනි කැවුම. ওই ගානට ගියා ඇති ඉතින් පළවෙනි එක. හැබැයි රස නම් තිබුණා. මම ඊටු කැවුම් ටික හැදුවා ඊට පස්සේ දවසේ. පිපෙන්න තියන්න ඕනි කියනවානේ. මේ තියෙන මගේ කැවුම් ටික. ලස්සනට නම් එහෙම ආවේ නෑ. මගේ අත හුරු නෑනේ තාම. අපි ආයෙ try කරලා බලමු. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. bye.